මම අද ඔයාලට මේකෙන් කතා කරන්න හදන්නේ ට්‍රැවලර්ස්ලාට සාමාන්‍යයෙන් වැදගත් වෙන දෙයක්. අපි කැලේකට යද්දී අපිට සත්තුන්ගේ වෙන්න පුළුවන් කරදර මොනවද? ඉතින් guys අපිට ඔය කරදර වෙන්න පුළුවන් මොකාගෙන්ද? නයාගෙන්ද, තිත් පොළඟගෙන්ද, කුඩු කටුවගෙන්ද, තෙල් කරවලාගෙන්ද, මුදු කරවලාගෙන්ද, කාගෙන් සර්පයෙක්ගෙන්ද නැත්නම් වෙන සතෙක්ගෙන්ද? කැලේගේ සාමාන්‍යයෙන් අපිට කරදර කරන්න පුළුවන් සත්තු කවුද ඉන්නේ? බලා ඉන්නවා, අලියා ඉන්නවා, එතකොට දිවියා ඉන්නවා, එතකොට කුඩැල්ලු ඉන්නවා, ඒක සර්පේ වර්ග ඉන්නවා, එතකොට සිවර්ලා ඉන්නවා, එතකොට ඔය වඳුරු වරුම්මෝ ඒක සත්තුත් ඉන්නවා. ඉතින් guys සාමාන්‍යයෙන් ඔයාලට කැලේ යද්දී හම්බෙන්න පුළුවන් සර්පයෝ ජාත තමයි මේ කියන්නේ සර්පයෝ ගොඩක් උගරවල හම්බෙන්න පුළුවන්. හරිද? ඉතින් ඔය සාමාන්‍යයෙන් ගොඩක් ඩැමේජ් කරන සත්තු තමයි කුණ කටුව වගේ. ඉතින් කුණ කටුවෙන් බේරෙන්න නම් ඔයාලා බූට්ස් එතකොට හොඳට බූට් හරි සපත්තු වල මොකක් හරි ෂෝස් හරි මොකක් හරි දෙයක් දාගෙන යන්න. එතකොට ඩැමේජ් අඩු කරගන්න පුළුවන්. ඉතින් guys සාමාන්‍යයෙන් කැලේ ට්‍රැවල් කරද්දී සාමාන්‍යයෙන් අපි යන්නේ ඒ කියන්නේ ගස්වල අතු එහෙම අල්ලලා යන්න වෙන අවස්ථා තියෙනවනේ. ඒ කියන්නේ ට්‍රැවල් කරද්දී අමාරු තැන් වලින් ඒ වගේ ඉතින් අවස්ථාවල පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද පලාපොළඟ කියලා සතා ඉන්නවා. එයා පොඩ්ඩක් කැමරාප්‍රාජ්‍යන සතෙක්. ඉතින් ඒවා ඔය ගස් උඩ අනම්මනම් වල ඉන්න පුළුවන්. ඉතින් එයා ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. දැන් දිව්‍ය වගේ සත්තු ගත්තොත් තමයි අපි සාමාන්‍යයෙන් ට්‍රේන් කරගෙන ගිහිල්ලා උගේ ටෙරරෝඩ් එක වෙන්න පුළුවන්. ඉතින් ඒ එහෙම ට්‍රේන් කරාම දිව්‍ය සාමාන්‍යයෙන් එනවා. මොකද්ද මේ සිද්ධිය? කවුද මේ ඇවිල්ලා ගිහිල්ලා බල්ලා යන්න හරි දිව්‍ය එනවා. ඉතින් ඒක වතුර හොයන්නේ මේ යන්න හදන්න එපා රැයට. මොකද තනියෙන් දිව්‍යයට අහුනොත් එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දුවනවා. ඒ කියන්නේ ගොඩාක්ම දිව්‍ය එහෙම ඇග්‍රෙසිව් වෙන්නේ නැහැ. උනාට සාමාන්‍යයෙන් පැටියෙක් ඉන්න පුළුවන්. එයාට සාමාන්‍ය දේනුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන්වල පොඩ්ඩක් දරුණුයි. ඉතින් වලහත් ඔය වගේ තමයි. වලහ හම්බුනොත් එමනම් කරගන්න දෙයක් නැහැ. වලහ තමයි දරුණුම. සාමාන්‍ය බේරෙන්නම අමාරුයි. ගොඩක්ම ගත්තොත් මේ වලහ හම්බුනොත් නම් ඇත්තටම බේරෙන්න අමාරුයි ගොඩක්ම. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා ට්‍රැවල් කරද්දී ඔයාලා හැෙන්න පුළුවන් අමුතු සද්ද. මොනවද ඒ අමුතු සද්ද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා දැකලාදී ඒ කියන්නේ තව වඳුරෝ ඉන්නවා. ඒ කියන්නේ වඳුරෝ ලං කියන්නේ රිලව් නෙමෙයිනේ කැලේ ඉන්නේ. කළු වඳුරෝ ඉන්නවා. ඒ වගේ සත්තු ඉන්නවානේ. ඉතින් ඔයාලා එයාලගේ සද්ද ඇහිලා තියෙන්නේ එකපාරක් වෙන්න පුළුවන්. ඒ එයාලා දාන නෝමල් සද්ද. ඉතින් එයාලා තව බය වුණාම දාන සද්ද තියෙනවා. එක එක කලබල වුණාම දාන සද්ද තියෙනවා. ඒවා සමහරකට අපිට ඇහෙන්න පුළුවන්. අපි කලින් අහලා දින්ද අපිට හිතෙන්න පුළුවන් ඒ අදෘශ්‍යමාන බලවේගය කියන හොල්මන් අනම්මනම් කියලා වලට හිතෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ සද්ද ආද්දි සාමාන්‍යයෙන් බය වෙන්න එපා. මොකද දැනුමක් ඇතුව යන්න. මොකද ඒවට බය වෙච්ච කට්ටිය ඉන්න හොන්තර මගේ යාළුවා අරුම්මෝ. ඉතින් ආයෙ සිවර්ලා ගත්තොත් එහෙම සිවර්ලා සාමාන්‍යයෙන් අපිට ගොඩක් කොමන් වෙලා තියෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි ටෙන්ට් එකක් ගන්න රෑ නිදානිද්දී අපි භාජන අදිනවා. ඒ කියන්නේ අපි කෑමු වෙන භාජන අපි රෑට එළියෙන් තියලා නෑන්නේ. මොකද ඉඳුල් තියෙනවා. ඒ වගේ භාජන ඇදලා තියෙන්න පුළුවන්. ඒ වෙන සද්ද ඇහෙන්න පුළුවන්. මේ ඉතින් අපිට හිතෙන්න පුළුවන් මේ හොල්මන් අරම්මයන් කියලා. මොකද බලුවාම කවුරුත් නැහැ. අනික ට්‍රැවල් කරද්දි බල්ලෝ හැම එක්කන් යන්න එපා ගොඩක් කරාට. මොකද බල්ලෝ පස්සේ දිව්‍ය යනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා ටෙන් ගන්න තැනක් තෝරගද්දි සාමාන්‍ය හොඳ තැනක් තෝරගන්න වතුර, ඒ කියන්නේ වතුර පාරක් ළඟ තියෙන තැනක් වගේ නම් ඒ ඩේන්ජර්. මොකද වතුර බොන්නේ වල සත්තු වෙනවනේ. ඔය දිව්‍යෝ වල්ලෝර වගේ සත්තු වෙනවා වතුර බොන්න. ඉතින් ඒ වගේ තැනක් තෝරගද්දි සාමාන්‍ය ටිකක් දුරින් සාමාන්‍යයෙන් Tamanට හිතනවා සේෆ්ටි තැනක්. ඒ කියන්නේ වට වෙච්ච මොකක් හරි ආරක්ෂාවක් තියෙන තැනක් තෝරගන්න. ඒතකොට කූඩල්ලොන්ගෙන් මේ අයින් වෙලා එතකොට සාමාන්‍ය ගිනිමැලයක් ගහගන්න පුළුවන්. දර එහෙම තියෙන තැනක් තෝරගන්න. ඉතින් ටෙන්ට් එකක් ගහන තැනක් හරියට තෝරගන්න එකනොත් අපි ලොකු ආරක්ෂාවක් තියෙනවා. මමයි ගියපු තැනක ටෙන්ට් එකක් ගහුවාට පස්සේ ගිනිමැලයක් ගහන. මොකද ගිනිමැලේට ගොඩක් ඔය සත්තු බයයි. ඉතින් මේ දේවල් තමයි මම ඔයාලට කියන්න ආවේ. සාමාන්‍ය සත්තුන්ගේ වෙන්න පුළුවන් කරදර මේවා තමයි. ඉතින් ඒ වගේ සැලකිලිමත් වෙන්න ඕන දේවලුත් මම කිව්වා කියලා මම හිතනවා. ඉතින් ඒ දේවල් ඔළුවේ තියාගෙන හොඳට ට්‍රැවල් කරන්න, ට්‍රැවල් එක එන්ජොයි කරන්න, හොඳ තැනකට යන්න, හොඳ ට්‍රැවල් කෙනෙක් වෙන්න. ඉතින් මේ දේවලුත් ඔළුවේ තියාගෙන යන්න. ඉතින් එහෙනම් good bye. next week තමයි ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. bye.